කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරුණා channel එකේ. අද මාර්තු 1 වෙනිදා අද දානවා පළවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක අද දාන්නේ. අද කරනවා. මූ කවද එඩිට් කරලා දෙයිද දන්නේ නැහැ. ඉතින් බලමු අද මොකද වෙන්නේ කියලා. අද වැඩ ගොඩක් තියෙනවා. තරුෂගේ අද වීඩියෝ එක ගන්නවා කැමරා නේ. තරුෂ අද වගේ වීඩියෝ මෙයා අපේ වීඩියෝ එකේදී අර පොන්සි ඩයල් එක තමයි මෙයා. මෙයා රියල් දැසිරෙන් නේ විදියට. අර පොල්තෙල් තියෙන්න ඕනේ. එහිනවට කියලා. පොල්තෙල් තියෙන්න ඕනේ. දැන් පොඩක් කියලා වෙන්න පොඩක්. කෑල්ල කියලා වෙන්නේ කෑල්ල. පොල්තෙල් මුනේ ඇවිදින්නෙත් මේ විදියට. අනේ ගයියා. මීට වැඩිය හොඳයි. කොහොමද යා මේක තමයි ඉන්නේ. ඉතින් අද අපි තරසගේ වීඩියෝ බලමු මොකද වෙන්නේ කියලා. මිනිහාගේ මොකද්ද අද කරන්නේ? අද හදන්නේ චිකන් බිරියානි එක. අන්නද බිරියානියක් හදන්නේ. ගිය පාර කොල්ල කපලා ගියා මෙයා. අපි විතරක් එක්කන් ගිහිල්ලා නේ. ගියා. ඉතින් අද කොල්ල සෙට් එක වෙන්න බිමින්දියා කොණ්ඩේ කපන්න කියලා තරියා ගිහිල්ලා. බැංකුවට තරියා ඉතින් හැමතිස්සෙම බැංකුව ගාන යන්නේ සල්ලි මිනිහට සල්ලි වලින් අඩු පාඩුවක් නැහැ. සල්ලි. ඉතින් අපි අද හවසට කුරුණෑගල්නේ. කුරුණෑගල් ෂෝ එක තියෙනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා සෙට් එකලා ඉන්න. තරුසලාගේ සෙට් ආ තරුසේ වීඩියෝ පටන් ගන්න. ඒ ගයියා. තරුස වරෙන් ඒ පොඩි වැඩක් දෙන්න. අර මතකද ඔයා කිව්වා. පොල්තෙල්. ගන්න. කපන්න. ගයියක් ඉන්නවා. ලන්ද පොල්තෙල් තියෙනවා. ඉතින් බලමු මේ පොල්තෙල් හොඳ පොල්තෙල්. ඉතින් අපි දැන් යනවා වෙලගාවට ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. අපි බලමු. ඉතින් මේ දින අපේ සුන්දර ගම්මානය පේනවනේ. අපි දැන් මේ වීඩියෝ එක ගන්න ආවේ මේ දින තරුසගේ කුළුබට්ටිය පේනවනේ අපේ මේ ස්වභාවික දේවල්. අර තරුස ජීවත් වෙන තැන පෙන්නන්න. ඔතන තමයි තරුස ජීවත් වෙන්නේ. රැට පැල් රකින්නේ ඔතන තමයි. පැල් කවිතිය ගියේ. තේදලු නෙල ආතල් ගන්න එතන තමයි. අපි බලමු ඉතින් මෙයා කොහොමද මේක කරන්නේ කියලා. රැට තේදලු ආතල් ඉවරයි. කෑම නෑ බුරියානි නෑ. හරිනේ. හරිනේ පුකේ අමාරුයි. හරිනේ පුකේ අමාරුයි. වීඩියෝ එක ආතල් ගන්න. ස්ටෙප් එකක් ආතල්. යෝ ගයිස් ඉතින් මොකද වෙන්නේ? ඉතින් තවතික vlog එක ඉවරලා ආවා. තවස මොනවද හැදුවේ? හැදුවේ කියන්නේ නෑ. හැදුවේ නම් කියන්නේ නෑ. පතරහ කෑමක් හැදුවේ. ඉතින් මෙයාගේ වීඩියෝ එකෙන් බලන්න බලා ගන්න පුළුවන් මේ හැදුවේ මොකද්ද කියලා. සෙට් එකම කෑව බඩ පැලෙන්න. ඉතින් දැන් මම යන්න හදන්නේ මේ කුරුණෑගල ෂෝ එකට. රසවදින වෙලාවේ ලංකාල් vlog එක දාන්න ඕනේ. ඉතින් මේ කෑල්ලක් ගැව්වේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේ කුරුණෑගලට යන ගමන් ඔයාලට දෙන ලස්සන වීඩියෝ කෑල්ලක්. ඉතින් ඔන්න ෂෝ එකට අපි ඇඳගෙන ඉන්නේ. අපි නෙමෙයි මම. මේක අනිවාර්යෙන් ඔයාලත් දැනගන්න ඕනේ. මට වෙච්ච මේ අසාධාරණේ. මට කිව්වා 5 මාරුවෙද්දී ඇඳන් ඉන්නේ කියලා. දැන් වෙලාව හරියටම 6යි කාලයි. විනාඩි 45ක් මුන් පරක්කුයි. ඉතින් පේනවාද කුරු කියන්නේ අපේ සෙට් එකේ වෙලාවට වැඩ කරන එකම එකා කවුද? මන් තමයි. ඉතින් මට ඇත්තට මේක ගැන සතුටු වුණාට දැන් දුකයි. මොකද දැන් විනාඩි 45ක් මම ඇඳගෙන බලාගෙන ඉන්න මුන් වෙනකම්. එකෙක් නෑ තාම. එකෙක් කෝල් එකක්වත් ගැහුවේ නෑ. තාම එකෙක් නෑ. පේනවනේ ඉතින් මේක ඇත්තටම ලොකු අසාධාරණයක් මුන් වෙලාවට වැඩ කරන්නේ නැති එක. ඇත්තට මේක මම ඔයාලට කියන්න හිතුවේ මට කියන්න ඕනේ හින්දා. ඉතින් අපි බලමු මුන් ආවහම මම කතා කරගුණ අසාධාරණේ ඔයාලා කලින් දකින්නේ. දැන් මම ඒකට කට්ටියකින් අහනවා ඇයි එහෙම කරේ කියලා. ඇයි ඔයා වෙලාවට ආවේ නැත්තේ? මම විනාඩි 45ක් බලාගෙන ඉඳී. මට වෙලාවට ඉන්න දෙයක් නැහැ. මාව ගන්න ඕගොල්ලෝ නේ ආවේ 6 මාට. මම 5 ඉඳන් ලෑස්තිලා. අම්මට ඔබ 5 ඉඳන්? 5 ඉඳන් මම ලෑස්තිලා 5ට එනවා. සුපිරි. දැන් මෙයා මේ නිදි මෙයා. ඇයි ඔයා මේ පරක්කුනේ? මට සනීප නැහැ. උණනේ. කුරුණෑගල ජනතාව වෙනුවෙන් සමාව වෙන්න අද ඔයාලා වෙනුවෙන් මට හරි දෙයක් කරගන්න බැරි වුණා. මම පරක්කුනේ නෑ. ගයියා ඉන්න පරක්කුනේ. ගයියා හරි. ගයියා. මචං ඇයි බං පරක්කුනේ? කියන්නේ කාපට් ටික හොදලා උඹලා මේ අර ඒ කියන්නේ අපිට ඇලි ගොඩවල් ගහලා තිබ්බේ ඒවා ටික අස් කරලා ඒ කියන්නේ අපිට මේ යන්න ඕනේ දෙක ලස්සනට අඩෝ ආදරේ. කවන්නේ බෑ විනාඩි 45. ජුවා. ඔව්. කියන්නේ ඉතින් මම මගන් පහටම ආවා. උඹලා ඇස්සලා හිටියේ නේ මම විනාඩි 35ක් වගේ. ජුවාට නම් ප්‍රශ්නයක් නෑ. පැයන්නේ පැය දෙකක් පහ වුණත් පියාඹලා හරි යන වෙලාවට. ඔව් ජුවා පොඩ්ඩක් නයිට් මං ඇද්දින් මූ උණුතරක් කරනවා නා. යකෝ ඒ වතුර රත් කළාද වන්න. හරි අපි කුරුණෑගල සෙට් එකේ එන. ජය. ඔන්න ඉතින් කුරුණෑගලට ආවා. දැන් මේ කඩෙන් ටී එකක් බොන ගමන් උණු වතුර බොන්නේ. මම මේ මුම් මේ ප්ලේට් දි බොනවා. මන්න ප්ලේන් ටිකක් බොන්නේ. මෙතන අකුරු කාලා තේ බොන්න.
ගෙදරත් ප්ලේන් ටී අපිට වෙනසක් නැහැ. ඉතින් කොහෙ ගියත් ප්ලේන් ටී. හරි තේ බිව්වද? මගේ ඉවරයි. එයා බීලි ඉවරයි. එයා ටී බිව්වේ. එයා පොෂ් දුරාව මෙයා පොෂ්. එයා පොෂ් වෙනවා. ඉතින් අපිට තේ යක් බීලා දැන් ෂෝ එකට යන්න දන්නේ. ඉතින් බලමු ෂෝ එකෙන් සෙට් වෙමු. ඒ ෆුට්බෝල් ගන්න බෑ. ෆුට්බෝල් පාරක් ගාව වෙන්න. රොනාල්ඩෝ ලුක් එකක් දීප රොනාල්ඩෝ. Wow, superior. Siraram no. Yo sange. यार रोनाल्डो के ओलियो शॉट එක ගන්න වෙයි. මේ පිස්සෝ වාඩි කර. ඉතින් බෙමින්දේ නැටුම ගැන මොනවද කියන්න තියෙන්නේ? හැකියාව. වගේ පාරේ හැසිරෙන්නේ කොල්ලට කවදාරි ෆුට්බෝල් වලින් ඉදිරියට යන්න පුළුවන්ද? නෑ මු අද දවල් වැන්නා. අද දවල් වැන්න ජුවාරය ගෙදර ඔළුව වැදුනා. ඔව් ඒක දන්නවා. හොස්පිටල් ඉඳලා බලෙන් ටිකට් කපන් අරන් ආවේ ෂෝ එකට එන්න ඕනින්ද. දැන් ඔය පේනවනේ. ස්ටේජ් එකට මොනවා කරයිද? ඒක අපි බලමු එහෙනම් ස්ටේජ් එකේ මොනවා කරයිද කියලා. ඒක ඇල්ලක් දානවා මේක අනිවාර්යෙන් සෙට් වෙලා ඉන්න. ඉතින් ඔන්න කුරුණෑගල ෂෝ එකට යන්න කලින් බැරුණා. එන ගමන් තමයි vlog එක ගහන්නේ. ඉතින් මොකද හිතෙන්නේ ෂෝ එක ගැන අද? පට්ටම සෙට් එකක් ඉතින් අපිට ආදරය කරන කියන්න වචන නැහැ. කුරුණෑගල සෙට් එකට නම් ඇත්තටම ඒ කියන්නේ පට්ටම කොල්ලෝ කියලා සෙට් එකක් ඉතින් මාර සතුටුයි. බරු රොම්බ නල්ල. ගවේස් අපිට කැරි සුපරි. ඒ ඩ්‍රයිවර් කෙනෙක් ගත්තා. අලුත් ඩ්‍රයිවර් කෙනෙක් ගත්තා. අපි සල්ලි දෙන්නේ රල්ලි පාඩිය දෙන්නේ නෑ අපේ ඩ්‍රයිවර්ට පොඩ්ඩක් අමාරුයි. නෑ. කාර් එක ගත්තද? ඒකේ නවත්තන්න බෑනේ බා. ඔයිසෙන් බලන්න චූදාන් පිස්සුද බා. අයිනේ නවත්තා අයිනේ. මේ 129 පාර කියන්නේ. ඉතින් ආතලාත අපි කන තැනටත් ගිහිල්ලා අපි යනවා දැන් කන තැන කන්න යනවා. පොඩි දෙයක් කාලා අපේ පොට්ටක තියෙන පන්සලක් දී. ඔව් පන්සලක් යන්නේ. ඔව් ගමෙන් පොඩ්ඩක් මොනවද කාලා පන්සලක් හරි අපේ පට්ටම කඩයක් තියෙන එක කෑම මාරයි පන්සලන්දී අපි එතනට ගිහිල්ලා සෙට් වෙමු. ඉතින් ඔන්න වීඩියෝ ගේ එන්ඩ් එක කඩේ ගාවින් ඔන්න අපේ සෙට් එක දාර්ජ මොනාරි කියන්නේ. මේ අපේ දාර්ජ මොනාරි කියන්නේ. මම කියන්නේම නෑ. ඇයි? මම දන්නේ. මුත් කියන්නේ දාර්ජ මුත් කියන්නේ අපේ සෙට් එකම ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් මගේ channel එක සමයාගේ channel එක හෙට වීඩියෝ එක දායි හෙට දාන්නේ. ඉතින් කට්ටියම ඉන්න අපේ සෙට් එකම ඉන්නවා. සතුටුයි සෙට් එකම හම්බුණා. ඉතින් වීඩියෝ එක එන්ඩ් කරනවා. හෙට මගේ වීඩියෝ එක මේක වැටෙනවා. ඉතින් අපි ඩිසයින් එඩිට් කරන්නේ මේ නවින්දු ඉන්නවා. උඹ තාම වීඩියෝ එක හදලා දැන් සතියක් විතර වෙනවා තාම දාලා නෑ. ඒක දාගන්න බැරි වුණා. තාම දාලා නෑ. මගේ channel එක subscribe කරන්න කිව්වා. ඔව් මෙයාගේ subscribe කරන්න තාම හදලා නෑ. Subscribe හදලා පස්සේ දාන්න. ඉතින් අනිවාර්යෙන් සෙට් වෙන්න ලස්සන වීඩියෝස් ටිකක් දානවා ඉස්සරහට. එහෙනම් ගිහින් එන්නම් ජය